ආයුෂ බොහෝ වේවා ඔයාලා හැම දිනාටම. අද මම මේ පෙන්නන්ට යන්නේ මගේ වෙරළු වැල. නේද? පුදුම හිතේ ඔයාලට නේද? වෙරළු ගස්නේ ඔයාලා දන්නේ. වෙරළු ගහක් වැලක් වගේ මම හදාගෙන මේ තියෙන්නේ. මේ කන්ද මේ හොඳට අතු දාලා මේ වැස්ස නිසා වැස්සට හොඳට අතු දාලා පිකිලි දාලා දලු දාලා මෙහි තියෙන්නේ. මේකේ වගේම ගෙඩි මල් හොඳටම පිරලා තියෙන්නේ. මේ අත්ත මේ විදිහට අර පොඩි කාලේ ගහ නවලා හදාගෙන තියෙන මේක දැනගන්න ඕන ක්‍රමේ මේකේ ක්‍රමේ දැනගන්න ඕන නම් කට්ටිය මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්නකෝ ඊළඟ වීඩියෝ එකකින් මම ඊට පස්සේ මේක මේ විදිහට හැදුන විදිහ හදාගත්ත විදිහ මම කියන්නම් මේ බලන්න මේ තියෙන්නේ පොළව මේ පොළව මට්ටමේ ඉඳන් මේ උසට තමයි මේ ගෙඩි මල් පිරීලා තියෙන්නේ මේ බලන්න මල් කැටි ගෙඩිත් ඒ වගේම මම ගෙඩිත් පෙන්නන්නම් ඔයාලට කඩලා විනාය කඩන්න ඕනේ විරලු ගස්වල නැගලානේ නේද මේ මම බලන්න බිම ඉඳන් නැමිලා තමයි කඩන්න තියෙන්නේ පොඩ්ඩක් කඩමු අපි කාට හරි දෙන්න හරි පුළුවන් ආසයි නේද එහෙම වෙරළු කඩන්න තියෙනවනේ නැත්තම් කොච්චර ලොකු ගස්ද ටිකක් කඩමු හරිය තියෙන ගොඩක් දලු දාලා මේ වෙරළු දලු වල මේ බොහෝ ඖෂධීය ගුණයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඔළුවේ අපේ ඉන්නේ හිස්සොරි කියලා මේ ඔළුව අධික ලෙස වියලුනහම නේද? අන්න එතකොට මෙන්න මේ වෙරළු දලු අඹරලා අපි ඔළුවේ ගාලා තියලා මේ සෝදලා අරපුවාම මේ හිස්සොරි එහෙම නැති වෙනවා. අනික මේ කෙස් වලට හොඳ නිරෝගී බවක් මේ එනවා මේ තුලේ. මේකේ තියෙන මේ අර නවපු අත්ත මේකට මුක්කුවක් එහෙම ගහලා